අද අපි කතා කරන්නේ ගොඩ දෙනෙක්ට කායිකව මානසිකව බලපාන තත්ත්වයක් වන කුරුලෑ ගැන. සමය තෙල් නිපදවන ග්‍රන්ථි සමට විවෘත වන නාල අවහිර වෙලා කුරුලෑ හටගන්නවා. ඒව සැරව පිරුණු ඒවා බවට පත් වෙන්නේ මේ නාල බැක්ටීරියා ආසාදනයන්ට ලක්වීමෙන්. කුරුලෑ ඇති වෙන්නේ හිසොරි තත්ත්ව, මානසික පීඩනය, ෆේස් මාස්ක් භාවිතය, තෙල් සහිත ආලේපන භාවිතය, විශේෂයෙන්ම ස්ටෙරොයිඩ් සහිත වයිට්නින් ක්‍රීම් වර්ග භාවිතය බලපෑම් ඇති කරනවා. PCOS තත්ත්ව සහිත කාන්තාවන්ට කුරුලෑ ඇතිවීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ කුරුලෑ තත්ත්ව වළක්වා ගන්න නම් මානසික පීඩනය පාලනය, ඇතුළතින් රිටි මාස්ක් එකක් හා පිටතින් වෙනත් මාස්ක් එකක් පැනදීම, සමට සුදුසු ආලේපන භාවිතය, හිසොරි හා PCOS තත්ත්ව පවතිනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම හා ඒ තත්ත්ව පාලනය කර ගැනීම මගින් කුරුලෑ මර්ධනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුලෑ කැඩීම හා මුහුණ ඇල්ලීම සිදු කිරීමෙන් වැළකිය යුතු වෙන්නේ කුරුලෑ පැතිරීම හා අසාධනය නැතිවීම වළක්වා ගන්නයි. ඉතින් ඔයාගේ මේ කුරුලෑ තත්ත්වය මේ දේවල් කළත් පාලනය කරගන්න අපහසු නම් හොඳම දේ තමයි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. ඒකෙන් ඔයාලට කුරුලෑ පාලනය කරගන්න පුළුවන් වේවි. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුවබර දවසක්.